SL Movie fansලා සියලු දෙනාම අපේ channel එකට සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔයගොල්ලෝ පිස්සුවෙන් වගේ හොයන ආලුත් මාලුත් movie එකක්. ඉතින් මේ movie එක තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න Spider-Man Brand New Day කියලා කියන්නේ. ඉතින් තාමත් ඔයාලා මේ ෆිල්ම් එක බැලුවේ නැත්නම් ඉක්මනින් බලන්න. ඒ වගේම මේ movie එක බලන්න කලින් ඔයගොල්ලෝ බලන්න ඕනේ movie කිහිපයක් තියෙනවා. මම හිතනවා ඔයාලා මේ movies බලලා ඇති කියලා. ඉතින් Avengers, Spider-Man Far From Home, ඒ වගේම Spider-Man No Way Home වගේ movies කිහිපයක්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ movie එකේ තේරුම් ගන්න නම්. ඉතින් මේ movie එකට 8.1ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව movie එක පැත්තට යමු. ඉතින් මේ කතාව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ Spider-Man No Way Home movie එකෙන් අවුරුදු 4කට විතර පස්සේ වෙන සිද්ධියක්. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති Spider-Man එහෙම නැත්නම් මේ Peter Parker කියන චරිතය Doctor Strange සම්පූර්ණයෙන්ම මුළු ලෝකයටම අමතක කරා කියලා. ඉතින් දැන් Peter Parker කියලා කෙනෙක් කවුරුත්ම දන්නේ නැහැ. Peter Parker කියන කෙනාට යාළුවෙක්වත් අසල්වාසියෙක්වත් කවුරුත්ම ඇත්තේ නැහැ. ඉතින් මෙයා පාළු පැත්තකින් පොඩි බෝඩින් කෑල්ලක් අරගෙන ඒකේ ඇතුළට වෙලා කාටවත්ම නෝටිස් වෙන්නේ නැති වෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ වෙනකොට පීටර් පාකර්ට කිසිම ස්ටාර් ටෙක්නොලොජි ඩේටාබේස් එකකට ඇක්සස් නැහැ. ඒ වගේම ස්පයිඩර්මෑන් නැනෝ සූට් එකත් මෙයාට දැන් නැහැ. ඉතින් මේ වගේ ගොඩක් ටෙක්නොලොජිස් මෙයාට මේ වෙනකොට ඇත්තේ නැහැ. ඉතින් මෙයාගේ බෝඩි වලට වෙලා මෙයාට අවශ්‍ය පොඩි ගැජට් කැලි ටිකක් මෙයාම නිර්මාණය කරගන්නවා. ඇත්තටම මෙයාටම අවශ්‍ය වෙන විදිහේ AI එකක් ඒ වගේම ස්පයිඩර්මෑන් සූට් එකක් මෙතනදී මෙයාට පුළුවන් විදිහට නිර්මාණය කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයා කරන්නේ නගරයේ වෙන පොඩි අපරාධ වලට මැදිහත් වෙලා ඒව නතර කරන්න උදව් වෙන එක. ඉතින් මේ විදිහට මේ පොඩි අපරාධ නතර කරන අතරතුර ස්පයිඩර්මෑන්ට ස්කෝපියන් ඇතුළු අපරාධකාරයෝ කිහිප දෙනෙක්ම අල්ලගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ නිසා ස්පයිඩර්මෑන්ට පොලිස් ඔෆිසර් කෙනෙකුයි තව එයාගේ යාළුවා පනිෂයි එක තමයි දිගින් දිගටම වැඩ කරන්න වෙන්නේ. ඒ වගේම මෙයා මේ වැඩ අතරතුර එයාගේ ළඟම යාළුවෝ දෙන්න වෙච්ච MJයි නෙඩුයි දෙන්න ෆලෝ කරලා එයාලා කරන දේවල් සහ සෝෂල් මීඩියා හරහා මෙයාලා චිල් එකේ ඉන්න දේවල් බල සතුටු වෙනවා. මොකද ස්පයිඩර්මෑන්ට එහෙම නැත්නම් මේ පීටර් පාකර්ට කියන්න බෑ මම තමයි ස්පයිඩර්මෑන්, මං කලින් ඔයාලගේ යාළුවෙක් වෙලා හිටියා කියලා. මොකද ඒක එයාලගේ ජීවිතේටත් විශාල අනතුරක් වෙන්න පුළුවන් හේතුවක් නිසා. ඒ වගේම ස්පයිඩර්මෑන් විදියට එයාට විශාල කැපකිරීමක් කරන්න වෙනවා කියලා මෙයා දන්න හින්දා. ඉතින් ඒ වගේම මෙයා MJට දෙන්න කලින් මූවි එකේදී ලියපු ලියුමත් මෙයා ගාව තාමත් තියෙනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ වගේ කලකිරීම ගොඩක් මැද්ද තමයි අපේ පීටර් ආලුවෙන් කාලය ගත කරන්නේ. ඉතින් මේ විදියට කාලය ගත කරනකොට එයාගේ AI ෆීචර් එකට අහු වෙනවා කවුරු හරි මිලිටරි ටැංක් එකක් හොරකම් කරලා ඒක පදවගෙන යනවා කියලා. ඉතින් මේක නතර කරන්න ස්පයිඩර්මෑන් වහාම යනවා. ඒ විදියට යනකොට එයාට හම්බ වෙනවා පනිෂත් මේ ටැංක් එක පස්සේ පන්නනවා කියලා. ඉතින් පනිෂට කොහොම හරි ඕනේ හොඳින් හරි නරකින් හරි මේ ටැංක් එක නතර කරන්න. නමුත් ස්පයිඩර්මෑන් මේකට කැමති වෙන්නේ නැහැ. ස්පයිඩර්මෑන් කියනවා ඔයා ඔය කරන වැඩෙන් සාමාන්‍ය මිනිසුන්ට හානියක් වෙන්න පුළුවන්. ඒක හින්දා ඔයා මේ වැඩේ අතාරින්න මම මේක ගැන බලා ගන්නම් කියලා. නමුත් පනිෂ මේකට එකග වෙන්නේ නැහැ. එයා දිගින් දිගට මේ ටැංක් එක ෆලෝ කරනවා. ඒ වගේම මේකට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා ස්පයිඩර්මෑන් අනික් පැත්තට පනිෂට පහර දීලා ඉවරලා එයාව එයාගේ වාහනයෙන් එළියට ඇදලා දානවා. ඉතින් ඊට පස්සේ මෙයාගේ කටටත් ස්පයිඩර් වෙබ් එකක් විදලා ගෙදර යන්න ෆ්‍රැන්ක් කියලා යනවා. ඉතින් මේ ටැංකිය යන්නේ හානි පාලන දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් PODC බන්ධනාගාරය කඩන්න කියලා ස්පයිඩර්මෑන්ගේ AI තාක්ෂණයෙන් එයාට කියනවා. ඉතින් ඒත් එක්කම මෙයා මේක නතර කරන්න හැකිතාක් උත්සාහ කරත් අවසානයේදී මේ බන්ධනාගාරය කඩාගෙන වැටුණට පස්සේ තමයි එයාට මේ ටැංකිය නතර කරගන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා මේ ටැංකිය ගාවට ගිහිල්ලා ඒකේ ඇතුලේ ඉන්න කවුද කියලා බලනවා. ඉතින් වයසක ආච්චි කෙනෙක් තමයි මේක ඇතුලේ ඉන්නේ. ඉතින් එතකොටම ස්පයිඩර්මෑන්ට තේරෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒත් එක්කම මේ ආච්චිගේ ඇඟෙන් තවත් ඇඟකට මේ ටෙලිපාත් එහෙම නැත්නම් මේ ඇඟෙන් ඇඟකට මාරු වෙන සිද්ධිය සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේ ආච්චි නෙවෙයි මේක එලවගෙන ඇවිල්ලා තියෙන්නේ. එයාව මෝහනය කිරීමක් වැනි දෙයක් කරලා ඉවරලා එයාගේ ඇඟට වෙන කෙනෙක් ආවේශ වෙලා ඉන්නේ. ඉතින් මේ ආවේශය මෙතනින් තවත් කෙනෙක්ට එහෙම නැත්නම් මෙතන හිටපු සොල්දාදුවෙක්ගේ ඇඟට පැනලා එයාව ග්‍රහණයට ගන්නවා. ඉතින් වෙනම් ෆිල්ම් එකේ වගේ එකින් එකාට ආවේශ වෙවි මේ මනෝකාය දිගින් දිගටම ගමන් කරනවා. ඉතින් මේක ස්පයිඩර්මෑන්ට ඉක්මනටම ක්ලික් වෙනවා. ඉතින් මේ විදිහට මේ මනෝකාය එකින් එකාට ආවේශ වෙවි ගමන් කරන බිල්ඩින් එකේ උඩ තට්ටුවට. ඉතින් මේ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ රඳවා තබලා තියෙන්නේ ස්කෝපියන්ව. ඉතින් ස්කෝපියන්ව වෙනත් හිරගෙදරකට මාරු කරන්න තමයි එදා ප්ලෑන් එක තිබිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ කඩාවැදීම සිද්ධ කරලා තියෙන්නේ ස්කෝපියන්ව බේරගන්න කියලා ස්පයිඩර්මෑන්ට හිතෙනවා. ඉතින් මේ හිතුණ
වගේම ස්කෝපියන්ට සාර්ථකව හෙලිකොප්ටරයට ගොඩ වෙලා පිට වෙන්න මේ මනෝකාය දිගින් දිගටම උදව් කරනවා. ඉතින් ඒත් එක්කම ස්පයිඩර්මෑනුත් මෙතෙන්ට එනවා. ස්පයිඩර්මෑන් ඇවිල්ලා එතන අර සෝල්ජර් කෙනෙක්ට වැහිලා තිබ්බ ඒ මනෝකාය ඒ සෝල්ජර් එක්කම බිත්තියකට හිර කරලා එයාගේ වෙබ් එකකින් අල්ල ගන්නවා. ඊට පස්සේ ස්පයිඩර්මෑන් මෙයාගෙන් අහනවා ඔයා කවුද කියලා. ඉතින් ඒත් එක්කම මේ මිනිස්යාගේ ඇඟ ඇතුලේ ඉන්න මනෝකාය ස්පයිඩර්මෑන්ට කියනවා මුලින්ම අපි බලමු ඔයා කවුද කියලා එකපාරටම ස්පයිඩර්මෑන්ගේ ඇඟ ඇතුලට මෙයා පයින්නවා. ඉතින් මේ පයින්වත් එක්කම මේ මනෝකායට වැඩි වෙලාවක් ස්පයිඩර්මෑන්ගේ ඇඟ ඇතුලේ ඉන්න වෙන්නේ නැහැ. එකපාරටම ආයෙත් එයා අර හිටපු ශරීරයටම විසි වෙලා යනවා. ඉතින් මේ දෙන්නම එකපාරම සර්ප්‍රයිස් වෙනවා. මොකද ස්පයිඩර්මෑන්ට හිතා ගන්න බෑ එයාගේ ඇඟ ඇතුලට කොහොමද මෙයා රිංගුවේ කියලා. ඒ වගේම අර මනෝකායට හිතා ගන්න බෑ මෙයා කොහොමද මාව එයාගේ මයින්ඩ් එකෙන් එළියට විසි කරේ කියලා. ඉතින් මෙතනදී ස්පයිඩර්මෑන් ප්‍රශ්න කීපයක්ම මේ මයින්ඩ් කන්ට්‍රෝලර් එකෙන් අහනවා. නමුත් අවශ්‍යම දේ ඇහුවේ නැහැ. ඒ තමයි අර ටැංක් එක ඇතුලේ මොනවද තිබ්බේ කියන එක. ඉතින් මේ සංවාදය අතරතුර එකපාරටම අර ටැංක් එකේ තිබ්බ බෝම්බයක් පිපිරලා ඒ බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒත් එක්කම මේ මනෝකායත් එතනින් පැනලා යනවා. ඉතින් මේ අතරතුර ස්පයිඩර්මෑන් යනවා අර තුවාල වෙච්ච අයට උදව් කරන්න. ඉතින් ඒත් එක්කම එයාට මුණ ගැහෙනවා අර පොලිස් පරීක්ෂක කියනවා ස්කෝපියන්ගේ මේ සිද්ධිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ස්පයිඩර්මෑන්ගේ අර සැකේ දැන් තහවුරු වෙනවා. ඉතින් ඊට පස්සේ ස්පයිඩර්මෑන් යන්නේ තවත් තොරතුරු මේ සම්බන්ධයෙන් හොයාගෙන එන්න. ඉතින් මේ විදිහට ස්පයිඩර්මෑන් යන්නේ යෙලෙන ගාවට. ඉතින් යෙලෙන ගාවට ගියාට පස්සේ යෙලෙන කියනවා කීප සැරයක්ම මේ විදිහට මේ ඩිපාර්ට්මන්ට් එකට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුණා. මේ පහර දෙන කෙනා කවුරු වුණත් එයා මේ ඩේටාබේස් එක හැක් කරලා VMAX කියලා යම්කිසි දෙයක් මේ ඩේටාබේස් එකේ හොයලා තියෙනවා කියලා යෙලෙන කියනවා. නමුත් මේ DODC එකේ අධ්‍යක්ෂක බිල් VMAX පිළිබඳව තොරතුරු මේ පීටර්ට දෙන එක එහෙම නැත්නම් මේ ස්පයිඩර්මෑන්ට දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මෙයාට වැඩිදුර තොරතුරු VMAX එක ගැන හොයාගන්න වෙන්නේ නැහැ එතනින්. නමුත් මේ හානි පාලන දෙපාර්තමේන්තුවේ ඇතුළතින් මෙයා වැදගත් තොරතුරු කිහිපයක් දැනගන්නවා. ඒ තමයි ඒ හානි පාලන දෙපාර්තමේන්තුවේ විශාල දොරක් තියෙනවා ශක්තිමත් අගුළු වලින් යුතුව. ඒ වගේම ඒක දැඩි ආරක්ෂාවක් යටතේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඇතුලේ මොනවාම හරි රහසක් තියෙනවා කියලා ස්පයිඩර්මෑන්ට තේරෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා ටවුන් එකේ කොෆි ෂොප් එක ඉන්නකොට එයා දකිනවා නෙට්ව. ඉතින් නෙට්ගේ පස්සෙන් මෙයා යන්න පටන් ගන්නවා. ඉතින් නෙට්ගේ පස්සෙන් ගියාට පස්සේ නෙට්ගේ ගෙදර පාටියක් තියෙනවා. ඉතින් මෙයා ඒකටත් යනවා. එතකොට මෙයා අහම්බෙන් වගේ දකිනවා නෙට්ගේ කාමරේ ස්පයිඩර්මෑන් ගැන පින්තූර අලවලා ස්පයිඩර්මෑන් ගැන තොරතුරු නෙට් හොයන්න සෑහෙන උත්සාහයක් දරලා තියෙනවා කියලා. හැබැයි නෙට් තාමත් කවුද ස්පයිඩර්මෑන් කියලා හොයාගන්න නම් වෙලා නැහැ. ඉතින් මේ අතරතුර පීටර්ට නෙට් එක කතා කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම MJ වත් මුණ ගැහෙනවා. ඉතින් එතනදී තමයි පීටර් දැනගන්නේ MJට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම ඒ පාටි එකේදී මේ දෙන්නා කිස් කරනවත් පීටර් දකිනවා. ඉතින් මේ හේතුව එක්කම පීටර්ට ලොකු තරහක් ඒ වගේම කලකිරීමක් ඇති වෙනවා. ඉතින් පීටර් දුකෙන් ආයෙත් එයාගේ බෝඩිමට යන්න පටන් ගන්නවා. ඉතින් මේ යන අතරතුර පීටර්ට එක එක දේවල් මතක් වෙනවා. ඒ වගේම පීටර් එයාගේ බෝඩිමට ගිය ගමන්ම ආයෙත් එයා අර MJට දෙන්න හිතන් හිටපු ලෙටර් එක අරගෙන බලනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී පීටර්ට අමුතු හැඟීමක් ඇති වෙනවා. එයා එකපාරටම එයාගේ බෝඩිමේම කලන්තේ දාලා වැටෙනවා. ඉතින් පහුවදා මෙයා නැගිටිනවා. නැගිටිද්දි මෙයා එකපාරටම ඉන්නේ බෝඩිමේ නෙවෙයි කියලා මෙයාට තේරෙනවා. ඉතින් මෙයා ඉන්නේ ලොකු මකුණු දලක් ඇතුලේ. ඉතින් පීටර්ට මේක ඇත්තටම හිතා ගන්නවත් බෑ. ඉතින් මෙයා හොඳටම බය වෙනවා. පීටර්ගේ ශරීරෙත් යම්කිසි වෙනස්කම් රැසක් සිද්ධ වෙලා තියෙනවා කියලා පීටර්ට තේරෙනවා. ඊට පස්සේ මෙයා බෝඩිමට යනකොට බෝඩිම පුරාම මකුණු දල් රාශියක් තියෙනවා. ඉතින් මෙයාට මේ කිසිම දෙයක් මතක නැහැ. ඊට පස්සේ මෙයා මෙයාගේ DNA සාම්පලයක් අරගෙන චෙක් කරලා බලනවා. එතකොට තමයි එයාට දැනගන්න ලැබෙන්නේ ඇත්තටම එයාගේ ශරීරය තුල human DNA එක අභිබවා මකුළුවන්ගේ එහෙම නැත්නම් මේ ආචිනේට් කියන හෝමෝන එක ව්‍යාප්ත වෙලායි කියලා. මේ හේතුවෙන් මෙයාට ඕගනික් වෙබ් සහ එයාගේ සංවේදීතාවය සම්පූර්ණයෙන්ම වැඩි දියුණු වෙලා කියලා මෙයාට මෙතනදී මේ AI තාක්ෂණය හරහා දැනගන්න ලැබෙනවා. ඉතින් මුලදී පීටර් හිතන්නේ මේක සුපිරි කියලා. නමුත් ඔහුට යන්න තේරෙනවා මේ වැඩි දියුණු වීම තුලින් එයාට දරා ගන්න බැරි ඉන්පුට් එකක් ලැබෙනවායි කියලා. මෙයාට දුර තියෙන දේවල් පවා දකින්න ඇහෙන්න මේ හරහා ලැබෙනවා. ඉතින් මේක එයාට දරා ගන්න බැරි වෙනවා. ඒ වගේම පීටර්ට එයාගේ මෙකැනිකල් වෙබ් ෂූටර්ස් යූස් කරන්න වෙන්නේ නැහැ. මොකද මෙයාට දැන් ඇඟ ඇතුලේම ඕගනික් වෙබ් ෂූට් එකක් අත් දෙකේම තියෙන හින්දා. ඒ වගේම මෙයාට මේක සම්පූර්ණයෙන්ම හුරු නැති දෙයක් බවට පත් වෙනවා. ඔය අතරමැද පීටර්ට දැනගන්න ලැබෙනවා ස්කෝපියන් ආයෙත්
අපරාධයක් කරන්න පටන් අරන් කියලා. ඉතින් මෙයා මේ ස්කෝපියන් පස්සේ පන්නන්න පටන් ගන්නවා. නමුත් මෙයාගේ AI තාක්ෂණය මෙයාට කියනවා ඔයාට ඔය විදිහට එයාලත් එක්ක සටන් කරන්න බෑ. ඔයා මුලින්ම පුරුදු වෙන්න ඕනේ කියලා. නමුත් පීටර් ඒක අහන්නේ නැතුව දිගින් දිගටම මේ ස්කෝපියන් හොයාගෙන යනවා. නමුත් මෙයාට හරියට යන්නවත් විදියක් නැහැ. මොකද මෙයාට මේක සම්පූර්ණයෙන්ම හුරු නැති දෙයක් වෙලා හින්දා. ඉතින් මෙයා මේ බිල්ඩින් වල වැඩි හැපි දිගින් දිගටම ස්කෝපියන් හොයාගෙන යනවා. ඉතින් කොහොම හරි මේ විදිහට ගිහිල්ලා මෙයා ස්කෝපියන් ඉන්න තැනට යනවා. ඉතින් ඊට පස්සේ ස්කෝපියන් පීටරට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඉන්නේ ස්කෝපියන් නෙවෙයි කියලා පීටර් ටික වෙලාවකින් පැහැදිලි වෙනවා. ඉතින් අර මයින්ඩ් කන්ට්‍රෝලර් මේ ස්කෝපියන්ව එයාගේ මයින්ඩ් එකෙන් කන්ට්‍රෝල් කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ විදිහට ස්කෝපියන් එයාගේ ටේල් එකෙන් පීටර්ව මරන්න යද්දි පීටර්ගේ එනර්ජි එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් අර මකුළු හෝමෝන් එක සම්පූර්ණයෙන්ම පීටර්ව යටත් කර ගන්නවා. ඊට පස්සේ මෙයාගේ ඇස් දෙක කළු වෙනවා. ඉතින් ඒත් එක්කම මෙයාගේ ශක්තියත් දෙගුණ තෙගුණ වෙනවා. එකපාරටම ස්කෝපියන්ගේ ටේල් එක මෙයා ගලවලා දානවා. ඒ වගේම මෙයාගේ වටපිටාවේ ඉන්න පොලිසිය සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැතුව එකපාරටම ස්කෝපියන්ට මරණකම්ම වගේ ගහගෙන යනවා. ඉතින් මේ අතරමැදදී පොලිසියේ කෙනෙකුටත් ස්පයිඩර්මෑන් හින්දා තුවාල වෙනවා. ඉතින් කොහොම හරි අවසානයේදී ස්කෝපියන්ව අල්ලගන්න ස්පයිඩර්මෑන්ට හැකියාව ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ඇත්තටම පීටර් පියවි සිහියට එනකොට වෙන්න ඕනේ හැමදේම එතන වෙලා ඉවරයි. ස්පයිඩර්මෑන් නිසා අර පොලිස්කාරයා මැරෙන්න ඔන්න මෙන්න තමයි බේරෙන්නේ. ඉතින් මේ හැමදේම ඒ වටපිටාවේ මිනිස්සු මීඩියා එකෙන් දකිනවා. ඒ වගේම මෙයාගේ යාළුවා පොලිස් නිලධාරීවරය මෙතෙන්ට ඇවිල්ලා පීටර්ට කියනවා ඔයාගේ ප්‍රශ්නේ මොකක් වුණත් කමක් නැහැ. ඔයා ඒක විසඳගෙන එන්න. තව පොඩ්ඩෙන් අර පොලිස් නිලධාරියා එතනම මැරෙනවා කියලා. මෙයාට මේ වෙන දේ හිතා ගන්න බැරුව මෙයා ඔළුව අල්ලගෙන දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ පීටර්ට තේරෙනවා එයා ගත්ත අවදානමේ තරම. ඒක නිසාම මෙයා ඊට පස්සේ යන්නේ ඩොක්ටර් බැනර්ව හොයාගෙන. ඉතින් ඩොක්ටර් බැනර් කියලා කියන්නේ කවුද කියලා ඔයාලා හොඳටම දන්නවා. ඉතින් ඩොක්ටර් බැනර් කියලා කියන්නේ අනික් පැත්තෙන් හල්ක්ට. ඉතින් ඩොක්ටර් බැනර් එයාගේ උපකරණයක් යොදාගෙන මේ හල්ක් ආයෙත් එක පාරටම ඇවිල්ලා මේ ටවුන් එක විනාශ කරන දේ වළක්වා ගන්න පාවිච්චි කරනවා. ඉතින් මේ උපකරණය ගැන පීටර්ටත් දැනගන්න ඕනේ වෙනවා. මොකද එයාටත් ඕනේ සම්පූර්ණයෙන්ම මේ මියුටන්ට් ජාන තියන අයව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එයාලගේ මේ මියුටන්ට් ජාන අඩු කරලා හියුමන් ජාන වැඩි කරලා තියාගන්න පුළුවන් යුනිවර්සල් උපකරණයක් හදන්නයි. ඉතින් මේ නිසා ඩොක්ටර් බැනර්ත් එක්ක මෙයා කතා කරනවා. ඉතින් ඩොක්ටර් බැනර්ස් එක්ක මේ විදිහට කතා කරලා ඩොක්ටර් බැනර්ගේ අදහස් අරගෙන මෙයා ප්‍රෝටෝටයිප් ඉන්හිබිටර්ස් කීපයක්ම නිර්මාණය කරනවා. ඒකෙන් එයාගේ මේ මියුටන්ට් ජාන වැඩි වෙන ගතිය එකවරම කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාව ලැබෙනවා. නමුත් ඒක ආයෙත් ක්‍රියා විරහිත වෙනවා. මොකද ඒ ඉන්හිබිටර් එක එකපාරටම ඕවර්හීට් වෙන හින්දා. ඉතින් මේ විදියට කීප වතාවක්ම ස්පයිඩර්මෑන්ට මේක චෙක් කරන්න වෙනවා. ඉතින් මේ චෙක් කරන අතරතුර එකපාරටම එක දවසක් පාරේදී මෙයාට අර මයින්ඩ් කන්ට්‍රෝලරව හම්බ වෙනවා. ඉතින් එයා කියනවා ඔයාගේ බෝඩි මේ තිබිලා මට ඔයා MJට ලියපු ලෙටර් එකක් හම්බුණා කියලා. ඒ වගේම මෙයා සම්පූර්ණ විස්තර ස්පයිඩර්මෑන් ගැන හොයාගෙනයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී පීටර් දැනගන්නවා මේ මයින්ඩ් කන්ට්‍රෝලර්ගේ ඊළඟ ටාගට් එක MJ කියලා. ඉතින් ඒත් එක්කම මෙයාව අල්ලගන්න ස්පයිඩර්මෑන් උත්සාහ කරනවා. නමුත් මේ මයින්ඩ් කන්ට්‍රෝලර් එතන හිටපු මිනිස්සු 100 ගාණක් මැද්දෙන් එයාලගේ ඔළුව වලට පැන දිගින් දිගටම යනවා. ඉතින් මේ විදියට ගිහිල්ලා මෙයා චොපර් එක නැගලා පැන ගන්න තමයි හදන්නේ. ඉතින් මේ අතරතුර ස්පයිඩර්මෑන්ගේ AI එක මෙතනදී වැදගත් තොරතුරක් හොයාගන්නවා. ඒ තමයි මේ මයින්ඩ් කන්ට්‍රෝලරට තවත් මිනිස්සෙක්ගෙන් තවත් මිනිස්සෙක්ට මාරු වෙන්න නිශ්චිත දුරක් තියෙනවා කියලා. ඒ දුරට වැඩි වුණොත් මෙයාට මේ තවත් මිනිස්සෙක්ගේ ඇඟට පයින් එක කරන්න බෑ. ඉතින් මෙයා මේ මයින්ඩ් කන්ට්‍රෝලරව කොහොම හරි අල්ලලා ඊටාම උස් තැනක හිර කරගන්නවා. ඉතින් ඊට පස්සේ ස්පයිඩර්මෑන් කෙලින්ම යන්නේ MJ ගාවට. MJ ගාවට ගියාට පස්සේ MJට කියනවා ඔයා ලොකු අනතුරක ඉන්නේ දැන්ම මාත් එක්ක එන්න කියලා. ඉතින් MJ මුලින්ම මෙයා විශ්වාස කරන්නේ නැහැ. මෙයා බොරු ස්පයිඩර්මෑන් කෙනෙක් කියලා තමයි හිතන්නේ. පස්සේ කොහොම හරි MJවත් අරගෙන ස්පයිඩර්මෑන් ඊටමත් උස බිල්ඩින් එකකට යනවා. ඉතින් මෙතනදී MJ ස්පයිඩර්මෑන්ගෙන් අහනවා ඇයි මේ මයින්ඩ් කන්ට්‍රෝලර් එහෙම නැත්නම් කාවවත් ඇවිල්ලා මාව මරන්නේ? මාව මොකටද සම්බන්ධ වෙලා තියෙන්නේ? මාව ඔයත් එක්ක මොනවාම හරි දෙයකට සම්බන්ධයි නේද කියලා. ඉතින් MJට දෙන්න උත්තරයක් ස්පයිඩර්මෑන් ගාව නැහැ. ඒත් එක්කම MJ ආයෙත් අහනවා ඔයා මාවයි මගේ යාළුවාවයි කීප සැරයක්ම බේරගෙන තියෙනවා. මම ඔයත් එක්ක ළඟින්ම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. එහෙම නේද කියලා. ඉතින් ඒත් එක්කම ස්පයිඩර්මෑන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ MJ ස්පයිඩර්මෑන් ළඟට ඇවිල්ලා ස්පයිඩර්මෑන්ගේ මාස්ක් එකේ භාගයක් ඕපන් කරනවා. ඕපන් කරලා මෙයාට එතනදී කිස් එකක් දෙනවා. ඒත් එක්කම MJ කියනවා
මට ඔයාව මතකයි කියලා ස්පයිඩර්මෑන්ව බදා ගන්නවා. ඉතින් ස්පයිඩර්මෑන්ටත් ලොකු සතුටක් දැනෙනවා. මොකද MJට මේ සියල්ල මතක් වුණා කියලා තමයි එයා හිතන්නේ. නමුත් ඇත්තටම නැහැ. මේ වෙනකොටත් මයින්ඩ් කන්ට්‍රෝලර් MJගේ ඇඟට ඇවිල්ලා ඉවරයි. ඉතින් MJව පාලනය කරන්න මේ මයින්ඩ් කන්ට්‍රෝලර්. ඉතින් මේක දැනගත්ත ගමන් පීටර්ට එහෙම නැත්නම් ස්පයිඩර්මෑන්ට ලොකු තරහක් එනවා. ඉතින් එයා MJව ඒ බිල්ඩින්ගෙන් පල්ලට දාන්න තමයි හදන්නේ. ඒත් එක්කම මයින්ඩ් කන්ට්‍රෝලරම එතනින් ගැලවිලා මේ බිල්ඩින්ගේ පල්ලට වැටෙන්න MJව සලස්වනවා. ඉතින් ඒත් එක්කම ස්පයිඩර්මෑන් පැනලා කොහොම හරි මෙයාගේ ජීවිතේ බේර ගන්නවා. නමුත් එයාට සිහි නැති වෙනවා. ඉතින් මේ අතරතුර මේ මයින්ඩ් කන්ට්‍රෝලරත් වාහනයක මේ ස්පයිඩර්මෑන් හිටපු ගාවටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයා එයාගේ ඩ්‍රයිවර්ව එවලා අර ස්පයිඩර්මෑන්ගේ ගෙදරින් හොයාගත්ත ලෙටර් එක ස්පයිඩර්මෑන්ට දෙනවා. ඉතින් එතකොට තමයි ස්පයිඩර්මෑන්ට තේරෙන්නේ MJ ආරක්ෂිතව තියාගන්න ඕනි කියලා. ඉතින් මෙයාට එකම එක යාළුවා ඉන්නේ. ඒ තමයි පනිෂර්. ඉතින් ස්පයිඩර්මෑන් MJව පනිෂර් ගාවට අරන් යනවා. මුලදී පනිෂර් කැමති වෙන්නේ නැහැ මේ වැඩේට. MJව එයා ගාව තියලා යනවට. නමුත් ස්පයිඩර්මෑන් කොහොම හරි පනිෂර්ව මේ වැඩේට කැමති කරව ගන්නවා. ඊට පස්සේ ස්පයිඩර්මෑන් එයාගේ වීඩියෝ එකේ එහෙම නැත්නම් එයාගේ AI තාක්ෂණයෙන් මේ මයින්ඩ් කන්ට්‍රෝලරව අයිඩෙන්ටිෆයි කරගෙන එයා ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට MJ ස්පයිඩර්මෑන්ට අර ඉන්හිබිටර් එක හදලා දෙනවා. ඉතින් ඒකෙන් එයාගේ හෝමෝන බැලන්ස් වෙලා පරණ විදිහටම ආයෙත් වැඩ කරන්න පුළුවන් හැකියාව ස්පයිඩර්මෑන්ට ලැබෙනවා. ඉතින් ඒත් එක්කම මේ මයින්ඩ් කන්ට්‍රෝලර්ගේ ෆේෂියල් ඩිටෙක්ෂන් එකෙන් එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා කොහෙද මෙයා දැන් ඉන්නේ කියලා. ඊට පස්සේ ස්පයිඩර්මෑන්ට දැනගන්න ලැබෙනවා එයා දැනටමත් ඉන්නේ අර හානි පාලන දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් DODC කියන බන්ධනාගාරය කියලා. ඉතින් මෙයා අර සේප්පුව කඩන්න තමයි යන්නේ. ඉතින් මේ වෙනකොටත් ඒ බන්ධනාගාරයේ ඉන්න අනිකුත් සේවකයෝ සියල්ල මෙයා මරලා දාලා ඉවරයි. ඉතින් මේකේ ඩිරෙක්ටර් සහ අනිකුත් සියලු දෙනාම අර සේප්පුව ඇතුලේ හැංගිලායි ඉන්නේ. ඉතින් ස්පයිඩර්මෑන් හිතන් යන්නේ මේ මයින්ඩ් කන්ට්‍රෝලරටත් අර වගේ ඉන්හිබිටර් එකක් දාලා එයාව බලය නැති කරලා කන්ට්‍රෝල් කරගන්නයි. ඉතින් මෙහිම හිතාගෙන ස්පයිඩර්මෑන් මේ මයින්ඩ් කන්ට්‍රෝලර් ඉන්න තැනට යනවා. එහෙම ගිහිල්ලා අර ඉන්හිබිටර් එක මෙයාට හයි කරන්න යනකොටම ස්පයිඩර්මෑන් ඉන්න පැත්තට තවත් ඉන්හිබිටර් එකක් අර මයින්ඩ් කන්ට්‍රෝලර් විසි කරනවා. ඉතින් මේක ඩොක්ටර් බැනර්ගේ ඉන්හිබිටර් එක. ඉතින් එතකොට ස්පයිඩර්මෑන් දැනගන්නවා ඩොක්ටර් බැනර්වත් මේ මයින්ඩ් කන්ට්‍රෝලර් එහෙම නැත්නම් මේ ජීන් කියන කෙල්ල යටත් කරගෙන ඉන්නේ කියලා. ඒත් එක්කම හල්ක්ව යොදාගෙන ජීන් ස්පයිඩර්මෑන්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ලොකු ෆයිට් එකක් යනවා. ඉතින් මේ අතරතුර පනිෂර්ත් මෙතෙන්ට එනවා. පනිෂර්ට MJ කියලා තියෙනවා ස්පයිඩර්මෑන්ට ඔයාගේ උදව් ඕන වෙයි ඔයත් එතන යන්න කියලා. ඉතින් මේ හේතුව නිසා පනිෂර්ත් ස්පයිඩර්මෑන්ව හොයාගෙන එනවා. ඉතින් මේ දෙන්නම හල්ක් එක්ක දිගින් දිගටම සටන් කරනවා. නමුත් හල්ක් එක්ක කවදාවත් මේ සටන මේ දෙන්නට දිනන්න බෑ. ඉතින් ඒක නිසා ස්පයිඩර්මෑන් පනිෂර්ට කියනවා ඔයා ඉක්මනට ගිහිල්ලා ජීන්ව නවත්තන්න. මම හල්ක්ගේ අවධානය වෙන පැත්තකට ගන්නම් කියලා. ඉතින් පනිෂර් ජීන්ව හොයාගෙන යනවා. ඉතින් ජීන්ව හොයාගත්තට පනිෂර්ටත් කිසිම හැකියාවක් නැහැ එයත් එක්ක සටන් කරන්න. ඉතින් ජීන් පනිෂර්වත් කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා. හල්ක් ස්පයිඩර්මෑන්ව මරන්න ඔන්න මෙන්න තියෙද්දි ස්පයිඩර්මෑන් හල්ක්ට කියනවා බැන දැන්වත් ඕක නතර කරන්න මම පීටර් කියලා. ඉතින් ඊට පස්සේ හල්ක් පොඩ්ඩක් කාම් ඩවුන් වෙලා ස්පයිඩර්මෑන්ව අතාරිනවා. ඉතින් ඒත් එක්කම හල්ක් එතන බිල්ඩින්ගෙන් පල්ලට වැටෙනවා. ඉතින් මේ සිද්ධිය මේ විදියට වෙනකොට ජීන් අර සේප්පුව ඇරලා ඉවරලා ඒ ඇතුලේ ඉන්න ඩිරෙක්ටර්ව මරන්න තමයි යන්නේ. ඉතින් ජීන් බෙන්ගෙන් අහන්නේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි කොහෙද එයා කියන එක. ඉතින් මේකට උත්තරය දෙන්න කලින්ම මෙතෙන් ස්පයිඩර්මෑන් ඇවිල්ලා කොහොම හරි ජීන්ගේ බෙල්ලට අර ඉන්හිබිටර් එක සම්බන්ධ කරනවා. ඉතින් මේකත් එක්ක ජීන්ගේ බලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ජීන්ගෙන් තොරතුරු ගන්න කලින් එක පාරටම අර ඩිරෙක්ටර් ජීන්ට සිහි නැති කරන එන්නතක් විදලා ජීන්ව සිහි නැති කරනවා. ඉතින් ඒක නිසා ස්පයිඩර්මෑන්ට කිසිම තොරතුරක් ජීන් ඇයි මේ විදියට කරේ කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ජීන්ට සම්පූර්ණයෙන්ම සිහිය නැති වෙන්න කලින් එයා එකම එක නමක් කියනවා. ඒ නම තමයි සේරා කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම ජීන්ගේ සිහිය නැති වෙලා යනවා. ඊට පස්සේ අර ඩිරෙක්ටර් ඇවිල්ලා ස්පයිඩර්මෑන්ට ස්තුති කරනවා එයාගේ ජීවිතේ බේරගත්තට. ඒ වගේම ඩොක්ටර් බැනර්වත් හොස්පිටල් එකට ආයෙත් අරන් යනවා. ඉතින් ඊට පස්සේ පීටර් එහෙම නැත්නම් ස්පයිඩර්මෑන් අර ඩිරෙක්ටර්ගෙන් අහනවා ඔයා දන්නවද සේරා කියලා කවුරු හරි කියලා. ඉතින් ඩිරෙක්ටර් මේ වෙලාවේදී කියන්නේ ජීන් මගේ ඔළුව ඇතුලට රිංගුවා. ඉතින් ඒ රිංගලා එයා හොයාගෙන තියෙනවා මම ළඟින්ම ආශ්‍රය කරපු එක්කෙනෙක්. එයාගේ නම තමයි ඔය සේරා කියලා කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ස්පයිඩර්මෑන් මෙතනින් යන්න යනවා. ඉතින් මෙයා කෙලින්ම යන්නේ MJ ගාවට. ඊට පස්සේ MJට කියනවා දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට ආපහු ගෙදර යන්න පුළුවන් කියලා. ඉතින් MJ ගාව මේ වෙද්දිත් අර ස්පයිඩර්මෑන් MJට කලින් ඉඳලම දෙන්න හිතන් හිටපු ලියුම තියෙනවා. ස්පයිඩර්මෑන් දකිනවා
තියෙනවා. ඒ කියලා කියන්නේ MJ සම්පූර්ණයෙන්ම මේ ලියුම කියවලා ඉවරයි. ඉතින් ස්පයිඩර්මෑන්ටත් කරගන්න දෙයක් නැහැ. MJ ඊට පස්සේ ස්පයිඩර්මෑන්ගෙන් අහනවා ඇයි ඔච්චර කල් ඔයා මට මේ දේවල් නොකියුවේ කියලා. ඉතින් ඒ වගේම එයාට ඒ වෙලාවෙදිම ස්පයිඩර්මෑන්ගේ මූණ එහෙම නැත්නම් පීටර් පාකර්ගේ මූණ බලන්න ඕනි කියලා MJ ස්පයිඩර්මෑන්ට කියනවා. ඉතින් පීටර්ත් එයාගේ මාස්ක් එක ගලවනවා. ඉතින් ඊට පස්සේ MJ අහනවා ඇයි ඔයා මේ වගේ දෙයක් කළේ කියලා. ඉතින් ඊට පස්සේ පීටර් පාකර් කියනවා ඔයාලව ආරක්ෂා කරගන්න ඕනි හින්දායි මම මේ වගේ දෙයක් කළේ. මම ඔයාට ආදරේ කියලා. ඊට පස්සේ MJ අනිත් පැත්තට එහෙමම කියනවා මම ඔයාට ආදරේ නැහැනේ. ඇයි ඉතින් ඔයා මේ වගේ දෙයක් කළේ කියලා. ඉතින් මේකෙන් පීටර්ගේ හිත හොඳටම රිදෙනවා. ඊට පස්සේ පීටර් MJවත් අරගෙන එයාව ගෙදරින් ගිහින් දානවා. ඉතින් මේ විදියට ගිහින් දාලා ආපහු හැරලා එන්න හදද්දි MJ අහනවා ඔයාට ඇතුළට එන්න ඕනද? මගේ යාළුවෙකුත් ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ පීටර් කැමැත්තෙන්ම MJ ගේ ගෙදරට යනවා. ඉතින් එතකොට නෙඩ්වත් එයාට මෙතනදී හම්බ වෙනවා. ඉතින් නෙඩ් එක පීටර් යාළු වෙනවා. ඉතින් නෙඩ්වත් හරිම සතුටුයි. මොකද එයා ගොඩක් දවස් ඉඳලා ස්පයිඩර්මෑන් කියන්නේ කවුද? ස්පයිඩර්මෑන්ව මුණ ගැහෙන්න ආසාවෙන් හිටියා. ඉතින් මේ තුන්දෙනා ආයෙත් හොඳ යාළුවෝ වගේ ටික වෙලාවකට හරි ඉන්න එක ගැන පීටර් ඇත්තටම සතුටු හිතෙනවා. ඉතින් මෙතනදී තව එක දෙයක් වෙනවා. ඒ තමයි ස්පයිඩර්මෑන් MJ ගෙන් සමාව ගන්නවා. එයාව කිස් කරපු එකට. ඉතින් MJ කියනවා ඒකට කමක් නැහැ. මට ඒ වෙලාවේ වෙච්ච කිසිම දෙයක් මතක නැහැ කියලා. මොකද ඇත්තටම MJට කිසිම දෙයක් තාමත් මතකයට ඇවිල්ලා නැහැ. ඉතින් මේකෙන් ස්පයිඩර්මෑන් පුදුම වෙනවා. මොකද අර මයින්ඩ් කන්ට්‍රෝලර් එහෙම නැත්නම් ජීන් අර ඩිරෙක්ටර්ගේ එහෙම නැත්නම් බෙන්ගේ ඔළුවට රිංගලා මොනවා හරි හෙව්වනම් ඒක කොහොමද බෙන්ට මතක තියෙන්නේ කියලා ස්පයිඩර්මෑන්ට පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් එතකොට එයාට තේරෙනවා බෙන් ඒ වෙලාවේ කියලා තියෙන්නේ බොරුවක් කියලා. ඉතින් ඊට පස්සේ ස්පයිඩර්මෑන් කෙලින්ම යෙලේනව සම්බන්ධ කරගෙන යෙලේනගෙන් අහනවා මේ ජීන්ගේ සාරා කියන කෙනාගේ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඉතින් ඊට ටික වෙලාවකට පස්සේ යෙලේන ආයෙත් මෙයාට අරගෙන කියනවා සාරා කියලා කියන්නේ ඇත්තටම ජීන්ගේ අක්කා කියලා. ඉතින් පොඩි කාලේ සාරයි ජීනුයි දෙන්න තනියම තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ දෙමව්පියෝ නැහැ. ඉතින් ජීන්ට වගේම සාරටත් පුළුවන් මේ මයින්ඩ් කන්ට්‍රෝලින් වැඩේ. ඉතින් මේක මේ ඩැමේජ් කන්ට්‍රෝලර් ඩිපාර්ට්මන්ට් එක දැනගෙන මේ ඩිරෙක්ටයි ඒ ඩැමේජ් කන්ට්‍රෝල් එකේ අනෙක් අය එකතු වෙලා සාරාව එයාලගේ පරීක්ෂණ වලට අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එයාව හොයාගෙන තමයි මේ ජීන් මේ ඩිපාර්ට්මන්ට් එකට කඩාගෙන එන්නේ. ඉතින් ස්පයිඩර්මෑන් නිසා ජීන්ට මේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ජීන්වත් මේ වෙද්දි බෙන් අල්ලගෙන ගිහිල්ලායි තියෙන්නේ පරීක්ෂණ කරන්න. ඉතින් මේක ඇහුව ගමන්ම ස්පයිඩර්මෑන් යන්නේ ජීන්ව හොයාගන්න. ඉතින් මේ යන අතරමඟදී මෙයා පනිෂට කෝල් එකක් දීලා කියනවා ජීන් ඇත්තටම වැරදි නැහැ. එයා හදන්නේ සාරාව එහෙම නැත්නම් එයාගේ අක්කාව බේරගන්න. ඉතින් එයාගේ අක්කා විතරයි එයාට ජීවිතේ වටිනම දෙයකට ඉඳලා තියෙන්නේ. ඉතින් මේ අක්කවත් මෙයාලා පැහැරගෙන ඇවිල්ලා පරීක්ෂණ කරන්න කියලා. නමුත් මේ වෙලාවේදී පනිෂ කැමති නැහැ ජීන්ව බේරගන්න. මොකද පනිෂ දන්නවා ජීන්ට කරන්න පුළුවන් දේවල් ගැන. ඉතින් ඒක නිසා පනිෂට ඕනේ මෙන්නේ ජීන්ව මරලා දාන්න. ඉතින් මේ හේතුව හින්දා පනිෂ කෝල් එක කට් කරලා දානවා. ඉතින් මේ අතරතුර ජීන්ව අල්ලගෙන ගියපු අර ඩිරෙක්ටර් සහ එයාගේ ටීම් එක ජීන්ව හිර කරලා එයාගෙනුත් අර විදිහටම පරීක්ෂණ පවත්වන්න තමයි යන්නේ. ඉතින් මෙතනදී ජීන් අහනවා එයාගේ අක්කා කොයි කියලා. ඊට පස්සේ බෙන් කියනවා ඔයාගේ අක්කා අපි කරපු පරීක්ෂණ නිසා එයාට ඒවා දරා ගන්න බැරි වෙලා එයා මැරුණා කියලා. ඉතින් මේ වෙනකොට ජීන්ට හොඳටම තරහ යනවා. ඊට පස්සේ ජීන් එයාව කන්ට්‍රෝල් කරගන්න තිබ්බ හැම බැරිය එකක්ම කඩලා දාලා එක පාරටම එතන හිටපු 100,000 ගානකගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සියලු දෙනාම ගල් වෙනවා. ඊට පස්සේ ජීන් හදන්නේ අර ඩිරෙක්ටර්ව ටිකෙන් ටික මරලා දාන්න. ඉතින් මේ වෙනකොට ස්පයිඩර්මෑනුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙයා කියනවා ජීන්ට ජීන් ඕක කරන්න එපා. මං දන්නවා ඔයාට හිටපු එකම එක්කෙනා අක්කා විතරයි කියලා. මට එයා නැති වෙච්ච එක ගැන කනගාටුයි. නමුත් ඔයා මේ කරන දෙයින් එයාව ආපහු ඔයාට ගන්න වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තවත් මිනිස්සු අසරණ වෙන එක විතරයි කියලා. ඉතින් මේ විදිහට ස්පයිඩර්මෑන් ජීන්ගේ හිත හදන්න යද්දී ජීන් ස්පයිඩර්මෑන්ව මරන්න එයාගේ මයින්ඩ් කන්ට්‍රෝල් කරපු නින්ජලා සෙට් එකක් එවනවා. ඉතින් මෙතනදී ස්පයිඩර්මෑන්ට මේ නින්ජලත් එක්ක ඊටාම දරුණු සටනක යෙදෙන්න වෙනවා. ඉතින් මේ අතරතුර ස්පයිඩර්මෑන්ට පනිෂගෙන් කෝල් එකක් එනවා. ඉතින් පනිෂ කියනවා මුළු දූපතේම මිනිස්සු ගල් වෙලා ඉන්නේ කරන දෙයක් ඉක්මනට කරන්න කියලා. පනිෂ ෆෝන් එක තියලා එයා ස්නයිපර් එකකුත් අරගෙන බිල්ඩිමක් උඩට නගිනවා. ඉතින් පනිෂ හිතන් ඉන්නේ එයාට ලැබෙන පළවෙනි අවස්ථාවෙම මේ ජීන්ව ඉවරයක් කරලා දාන්න. ඉතින් මේ අතරතුර ස්පයිඩර්මෑන් අර නින්ජලත් එක්ක දිගින් දිගටම සටන් කරනවා. ඉතින් ඒ සටන අතරදී ජීන් ස්පයිඩර්මෑන්ට කියනවා මට හිටපු එකම එක්කෙනා අක්කා විතරයි මටම කියලා වෙන පවුලක් හිටියේ නෑ. මටම කියලා යාළුවෝ හිටියේ නෑ. ඉතින් මට හිටියේ මගේ අක්කා විතරයි. ඉතින් එයාවත් මේ කට්ටිය මගෙන් ඈත් කරා. ඉතින් එයාව ඈත් කරපු දවසේ ඉඳලා මටත් ජීවිතයක් නැහැ. එහෙම කියලා එක එක දේවල් ස්පයිඩර්මෑන්ට ජීන් කියන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම
ජීන්ගේ මේ කතාවත් ස්පයිඩර්මෑන්ගේ කතාවට සමානයි. ඉතින් පීටත් සෑහෙන කාලයක් එක දිගටම කිසිම කෙනෙක් නැතුව අනාථයෙක් වගේ ජීවත් වුණ කෙනෙක්. ඉතින් ස්පයිඩර්මෑන්ටත් මේක තදින්ම දැනෙනවා. ඉතින් ඒත් එක්කම ජීන් කියනවා ඔයා ස්පයිඩර්මෑන්ද පීට පාගද කියලා දෙකෙන් එකක් තෝරගන්න කියලා. ඉතින් මෙතනදී පීට කියනවා මම ඒ දෙකම කියලා එයාගේ ඉන්හිබිටර් එක ගලවලා දානවා. ඉතින් ඒත් එක්කම මෙයාගේ ආයෙත් අර මියුටන් හෝමෝන් එක වැඩි වෙලා එයාගේ ඇස් දෙකත් කළු වෙනවා. ඉතින් ඒත් එක්කම මෙතන හිටපු සියලුම දෙනා පීට ඉවර කරලා දානවා. නමුත් එතන ඉන්න කිසිම කෙනෙක්ට පීට මැරෙන්න දෙන්නේ නැහැ. එයා කෙලින්ම යන්නේ ජීන් ගාවට. ජීන් ගාවට යනකොට මෙයා මේ ඩිරෙක්ටර්ව මරන්න ඕන්න මෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පීට කියනවා ඔය වැඩේ නතර කරන්න. ඔය කරන වැඩෙන් ඔයාට හොඳක් වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම ජීන් කියනවා මම කලින්ට වඩා දැන් ගොඩක් බලගතුයි. ඔයාට මාව නතර කරන්න බෑ කියලා. පීට කියනවා හරි එහෙනම් ඔයා උත්සාහ කරලා බලන්න කියලා. පීට එයාගේ ඔළුව ඇතුළට ජීන්ට රිංගන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒත් එක්කම ජීන් කෙලින්ම පීටගේ ඔළුවට රිංගනවා. ඊට පස්සේ එයාට පීටගේ මතකයන් තුල ඉන්න එයාගේ ආන්ටිව හම්බ වෙනවා. ඉතින් එයාගේ ආන්ටි මේ ජීන්ගේ හිත සම්පූර්ණයෙන්ම හදනවා. ඉතින් පීටගේ ආන්ටි කියනවා ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න, ඔයාට ආදරය කරන අනෙක් මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන්න, ඔයා කොච්චර පවර්ෆුල් කෙනෙක් වුණත් ඒකෙන් අනික් මිනිසුන්ට හරදරයක් නොවි ඒ මිනිසුන්ව ආරක්ෂා කරන කෙනෙක් විදියට ඔයා ජීවත් වෙන්න කියලා. ඉතින් මේ මතක සටහනත් එක්ක ජීන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ජීන්ට තේරෙනවා Taman මේ කරන්න හදපු දේ වැරදි කියලා. ජීන් කියනවා ස්පයිඩර්මෑන්ට එයාට වෙනස් වෙන්න ඕනි කියලා. ඉතින් මෙයා මෙතනදී ස්පයිඩර්මෑන්ගෙන් සමාව ගන්නවා. ඒ වගේම එයාගේ ආන්ටි නැති වෙච්ච එක ගැන කනගාටු වෙනවා. ඉතින් ඒත් එක්කම ස්පයිඩර්මෑන් ජීන්ට කියනවා ඔයාට කෙනෙක් නැති වුණා කියලා කියන්නේ ඔයා තනියම හැමදේම කරන්න ඕනේ කියන එක නෙවෙයි කියලා. ඉතින් ඒත් එක්කම ජීන් කියනවා මට කවුරුත් නැහැනේ කියලා. ඉතින් ඊට පස්සේ ස්පයිඩර්මෑන් කියනවා ඔයාට මම ඉන්නවා කියලා. ඉතින් ඒත් එක්කම ස්පයිඩර්මෑන්ට පොඩි අමුත්තක් දැනෙනවා. ඒ තමයි මේ වෙනකොටත් එයාගේ ස්පයිඩර් සෙන්සර්ස් වලට දැනලා තියෙනවා පනිෂ එහා පැත්තේ බිල්ඩිමේ ඉඳලා ස්නයිපර් ෂොට් එකක් මේ වෙනකොටත් තියලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ස්නයිපර් ෂොට් එක ජීන්ට වදින්න දෙන්නේ නැතිව ස්පයිඩර්මෑන් මැද්දට පැනලා නතර කරනවා. ඉතින් මේක වදින ස්පයිඩර්මෑන්ට. ඉතින් ඒත් එක්කම ස්පයිඩර්මෑන් බිමට වැටෙනවා. ඉතින් මේ මොහොතේම ජීන් එතනින් අතුරුදහන් වෙලා යන්නම යනවා. ඉතින් ඊට පස්සේ පනිෂ ස්පයිඩර්මෑන්වත් අරගෙන හොස්පිටල් එකට යනවා. ඉතින් පනිෂටත් හරිම දුකයි. මොකද එයා හින්දා තමයි ස්පයිඩර්මෑන්ට මේ වගේ දෙකක් උනේ කියලා. ඉතින් එයා දිගින් දිගටම ස්පයිඩර්මෑන් එක්ක ස්පයිඩර්මෑන්ට සිහිය එනකම්ම හොස්පිටල් එකේ ඉන්නවා. ඉතින් ඒත් එක්කම ස්පයිඩර්මෑන්ට සුබපතලා ඒ නගරේ පුරාම කට්ටිය එක්රැස් වෙලා දිගින් දිගටම ස්පයිඩර්මෑන්ව මතක් කරනවා. ඒ වගේම පීටර් පනිෂගෙන් අහනවා ඔයා ජීන් ඉන්න තැන දන්නවද කියලා. ඉතින් පනිෂවත් මේ වෙද්දි ජීන් කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ස්පයිඩර්මෑන්ට හොඳ වුණාට පස්සේ එහෙම නැත්නම් පීටර්ට හොඳ වුණාට පස්සේ පීටර් මේ සෙනග අතරට එනවා. පීටර්ගේ මාස්ක් එක පනිෂට දාලා පනිෂ උඩ ඉඳලා අතවනනවා. ඉතින් ඒත් එක්කම පීටර්ට තේරෙනවා මේ නගරේ මිනිස්සු කොච්චරනම් මේ ස්පයිඩර්මෑන්ට ආදරේද කියලා. ඒ වගේම පීටර් පස්සේ දැනගන්නවා පනිෂ එයා ගාවට එනකන් එයාව ජීවතුන් අතර තියාගෙන ඉඳලා තියෙන්නේ ජීන් කියලා. ඒ ජීන්ගේ මයින්ඩ් කන්ට්‍රෝල් කරන හැකියාවෙන් තමයි එයාව ජීවත් කරවලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එක ඉවර වෙන්නේ. ඉතින් මේ වගේ අලුත් මූවිස් බලා ගන්න මූවි හබ් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා.